ඔබ මේ දකින්නේ දිට්ටා සිලිකුණාටුව නිසා උඩුදුම්බර ප්‍රදේශයේ ගංගොඩවිල ප්‍රධාන වශයෙන්ම විනාශයටපත් වුණු විශාල ජීවිත ප්‍රමාණයක් හානි වුණ ස්ථානය. මොකද්ද සර් මෙතනදී මේ සත්‍ය සිද්ධිය ඔබතුමා දැන් ඇහින් දුටුව කෙනෙක් පදිංචිකරුවෙක් මේ ප්‍රදේශයේ? ඇත්තටම 2025 නොවැම්බර් මාසයේ 25 වෙනිදා දින රාත්‍රිය කියන්නේ 12 මාට කියන්නේ 26 වෙනිදාට එළි වෙන්න තමයි මේ සිද්ධිය ඇති උනේ. මෙතන තිබුණා තට්ටු දෙකේට සම්බන්ධ ගේයි බේකරියයි සම්පූර්ණ. මෙතන තිබුණා රණවිරුවෙක්ගේ ගෙයක් සහ ඔහුගේ නැගණියගේ ගෙදර. ඒ වගේම මෙතන මේ පේන ඉවුරේ තිබුණේ සම්පූර්ණ තට්ටු දෙකේ බේකරියක්. ඊට එහා පැත්තේ සම්පූර්ණ තිබුණා සාමාන්‍ය ගෙයක්. එතන මේ වෙන විට එතන ගෙවල් දෙකයි, මෙතන ගෙවල් තුනයි, මෙතන ගෙවල් එකයි, ගෙවල් හයක් වගේ විනාශයටපත් වෙලා තියෙනවා. ඔබ මේ දකින්නේ අර ඉහළ ආකාශයේ ඔබතුමාට මේ හැරියට පේනවා අඩුයි. උඩ තියෙනවා ලොකු වැවක් වයයක්. මේ වැව එකපාරටම මේ වතුර මේ ඇලේ නැතුව තිබුණා. නැතුව තිබිලා මේ ගෙවල් වලින් වතුර මතුවෙන්න ගන්න තියෙනවා. මේගොල්ලෝ මේක දැනුවත් උන්නේ නැහැ. ඒ වතුර මතුවීම තුලින් මේගොල්ලෝ ගෙවල් ඇතුළට වතුර ලබා ගැනීමට උත්සාහයක් කළා. අර මේ කඳුරේ වතුර ඔයක් වගේ මේක වතුර එන්නේ නැත්තේ කියලා දැන් ඔය සිදුවීමම වුණා. දැන් පෙරේද අපි එතෙන්ට ගියා මේ මැද කැලේ ජහන්ගල. කලේ තිබිච්ච තැනින් වතුර මතුවෙනවා. පිරිසිදු වතුර. ඉතින් ඒත් එක්කම මේක කඩාන ගියා. ඊට පස්සේ අපිට ආරංචිනට කතා කරලා බලනකොට මේ විශාල වශයෙන් ලොකු හානියටපත් වෙලා තිනවා. මෙතන හිර වෙලා හිටියා මේ පළවෙනි ස්ටෙප් එක එනකොට මේ බේකරි හිටු වැඩ කරපු එක්කෙනෙක් එයා ගම්මාසිනිසෙන් ඇදලා ගත්තා. නමුත් එයා අයිතිකාරයා හිටියා රැඳිලා කෑ ගැහුවට ගොඩ ගන්න බැරුණා. දෙවෙනි ස්ටෙප් එකකින් තමයි සම්පූර්ණම මේක සමතලා කරගෙනම ගියේ. විනාශය පත්තරපත් වෙලා මම හිතන්නේ මෙතන විශේෂයෙන්ම දුක්ඛිත කතන්දරයක් තමයි අර ඔබට පේන පිටේ හැපැත්තේ අපේ රණවිරුවෙක් හිටියා කකුල කපලා රජබාරජමෙන්තේ. ඔහු සහ ඔහුගේ අම්මා බිරිඳ දරුවන් දෙදෙනා. වැඩි ආරක්ෂාවට මේ නිවසට ආවා. නැගණිය සහ නැගණියගේ මහත්මයා දරුවත් එක්ක. එතන කෙලින්ම එකම පවුලේ 11 දෙනෙක් පොළොව යට වැළලුණා. දවස් 10කට පස්සේ තමයි මිනිහ හරි හොයාගන්න පුළුවන් වුණේ. මේක විශාල ලොකු කන්දක් තිබුණේ. මේ ඔබට පේනවා ඇති මේක පාලමක් තිබුණේ මේක. මේ පාලම තමයි විනාශයටපත් වෙලා අපි මම හිතන්නේ දවස් 26කට පස්සේ තමයි මේක සකස් කර ගැනීමට හැකියාව ලැබුණේ. තාවකාලික වශයෙන් ගෝප්පට දාලා තමයි කළා කියන්නේ. මේ නොහිතපු ආකාරයට තමයි මේ සිදුවීම දකින්න පේන්නේ. මර උඩ ඔබතුමාට පේන අර උඩ තියෙන ගෙවල් අර වහලයක් පොඩි වහලයක් පේන එක්කෙනෙක් අම්ම ගෙදුවයි බොඩිස් එක පල්ලෑ කඳුරේ තමයි හිරෙලා තිබි පළවෙනි ස්ටෙප් එක ආපු එකට. ඒගොල්ලෝ ගහගෙනම ගියා.